අනාගතයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පැවැත්ම වෙනුවෙන් සිංහල ජාතියේ පැවැත්ම වෙනුවෙන් මොකක්ද වෙන්න ඕන? ශක්ති සම්පන්න බුද්ධිමත් ප්‍රජාවක් බිහි වෙන්න ඕන. ඔය අපේ තරුණ දරුවෝ බලන්න නේ ඔය මේ ගම්වලත් පැටව ඉන්නවද අර මත් පෙතිබුණ නෑ. මෙහෙ ගණ්ඩම දෙයක් නෑ වාගේ. හැම එකක්ම තියෙනවනේ බලන් ගිහුවා. අපේ තරුණ දරුවෝ එක්කහුව වෙන්න. පුතේ ලොකු වගකීමක් තියෙනවා. මේ පුංචි එකාගේ ඉඳන් හක්කේ දුම්කල කුඩු පුරාගෙන ඉන්නේ. මෙහෙම ගියොත් අපිට මේ ගම් ඉතුරු වෙන්නේ නැහැ. ජීවිතේ මොකක් හරි වුණාම මට ඔය පොලිසිය මහත්තයෙක් කියන්නේ ජීවිතේ මොකක් හරි දෙයක් වුණාම දැන් ඔය මෙහෙ මොකක් හරි වෙලා අල්ලගෙන ගිහිල්ලා පොලිසියට දාපුවම අපදෙන්න යන්නේ කවුද? එක්කෝ අම්මා එක්කෝ තාත්තා එක්කෝ බිරිඳනේ. පුතේ හොඳට කල්පනා කරන්න අපි ඇසුරු නිසුරු කරන මිනිස්සුන්ගෙන් අපිට යහපතක්ද වෙන්නේ විනාශයක්ද වෙන්නේ කියලා. මේ හොඳ නඩ කොල්ලෝ ඉන්න ගෙවල් වල වැසිකිළියට මේ තහඩුවකට රීප පටි දෙකක් ගහලා තියෙන දොරට. ගේ දොර හදාගන්න නැගිටින්න හම්බ කරන්න. මෙව මොකෝවත් නැන්නේ පාන්දර 3-4 වෙනකන්නේ ෆෝන් එක ඔබවා ඉන්නවා තල්ලු කරනවා උදේ 10ට 11ට විතර නැගිටිනවා. පෙට්‍රල් බාගේ ගහගන්න සල්ලි ඉල්ලන්නේ ගෙදර ඉන්නේ. ලැජ්ජ නැද්ද මන්ද මේ කොල්ලොන්ට? රෙද්දක් පෙරෙද්දක් හොද ගන්න නැහැ නේ අපූරුවට කලිසම ගලවලා දොරටුවට විසික් කළා යනවා. ඔහොම හරියනවද? පුතේ තරුණයෙක් වුණාම දරුවෙක් වුණාම මම නම් යෝජනා කරන්නේ අපේ තරුණ දරුවන්ට මහත්තුරුන්ට පුතාලට දුවලට ඔය එක එකාගේ බයිසිකල් පිටිපස්සේ යන්න එපා. මේ ගම්වල සමහර කොල්ලෝ ඉන්නවා උදේ නැගිටලා කරන මොකේක් හරි පස්සේ යනවා ආය රෑ වෙලා ගෙදර එන්න. ඔය ඕව නවත්තන්න. පුතේ හොඳට මතක තියාගන්න අපි හැම කෙනෙකුටම හැම වෙලේම පාවිච්චි වෙනවා. පුතේ එක එක්කෙනාට මාතෘකා වෙන්න එපා. ඔය හන්දාවේ කියන්නේ අරක බොන්න මේක බොන්න තැන් තැන් වලට යන්න එපා. අම්මා තාත්තා එක්ක බට්ටික කාලා ගෙදර බුදිය ගන්න බලන්න. මොකක් හරි වුණොත් අර හිටපු එකෙක්වත් ඉන්නවද? කවුරුවත් නැහැ. අපිට ඉන්නේ අපි විතරයි. මේ සමහර දරුවෝ ඉන්නවා අහලා බලනකොට අවුරුදු 28යි. අඳින්න ඩෙනිම් පහක් නැහැනේ හරියට. මොකද කරලා තියෙන්නේ? පුතේ සිගරට් එකක් බොනකොටත් මතක් වෙන්න ඕනේ මේ බිත්තර ගෙඩි 3ක් නේ කන්නේ කියලා. නේ බිත්තර ගෙඩි 3ක් විතර ගත්ත හැකිනේ සිගරට් එකක් ඉන්නේ. මේක තේරෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ පන්ති ගාස්තු වලට දෙන කාඩ් එකේ සල්ලි ටික අරගෙන රස්තියාදු ගහන්න ඕනේ කොල්ලෙක් වුණාම. එනවාට පුතේ මට කල්පනා කරන්න මම කවුද මොකද කරන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා. අපිට තියෙන්න ඕන හොඳ පෞරුෂයක්. කිසි කෙනෙකුට රැවටෙන්නේ නැතුව ඉන්න. අපිට තියෙන්න ඕන හොඳ පෞරුෂයක්. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්නේ නැතුව ඉන්න. අපේ තාත්තලා අපේ දරුවෝ සියලු දෙනාම කල්පනා කරන්න. මෙච්චර කාලයක් ජීවිතේ මට කරගත්ත දේවල්ද තියෙන අනුන්ට පාවිච්චි වෙලා තියෙන්නේ. අපි පුදුම විදිහට දන්නවත් නැති විදිහට අනුන්ට පාවිච්චි වෙලා තියෙනවා. අපි කරනකම් හොඳයි පින්නතුනි කාට. අපි හොඳට ඉන්නකම් හොඳයි. ඒ හින්දා ටිකක් දැන්වත් අපි ගැන හිතන්න. ජීවිතේ නැගිටින්න පුළුවන් මට්ටමට කල්පනා කරන්න. ඔය බලන්නකො නේ ගෙවල් වල වතු වල තියෙන මූකලම් පිරිලානේ. කොච්චර කැලේ තියෙනවද?
මං කියන්නේ අතේ පයේ වැඩක්වත් කරන්න බැරි නම් මොකක් හරි කමක් නැහැ රස්සාවක් කරන්න. ඔය ගෙවල් වලින් කකා බිබී නම් ඉන්න එපා නිකන් බොරුවට. අම්මට තාත්තට දුක් දිදී ඉන්න එපා. තරුණයෙක් කහුවෙන්න පන්සලට යන්න බොමලු අමදින්න. චෛත්‍යමලු අමදින්න. මම ඔයත්තන්ට පැහැදිලි කර කර හිටියේ. අර ගෙවල් දොරවල් වල ජීවත් වෙන්න ඕනේ විදිය. උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පෑන් ටික දෙන්න. අපේ දරුවෝ අද ගෙදර ගිහිල්ලා හැම ගෙදරකම පහන තියෙන තැන බුදු පිළිමයක් තියෙනවනේ. අපේ දුවලා පුතාලා නිගමට හරි ගිහිල්ලා බුදු පිළිම ටිකක් අතගාලා බලන්නකො. දූවිලි වැක්කිරලා ඇති. මේ අපේ බුදුහාමුදුරුවනේ. එනිසා අපි අර උන්වහන්සේට කොහොමද අප උපස්ථාන කරන්න ඕනේ. උදේ නැගිටලා පෑන් ටික තියන්න දානි ටිකද. ගෙවල් වල උයනව නේද මොනවා හරි. දවල්ට ඕනේ නැහැ. ඇයි? දවල්ට උයන්නේ නැහැ නේ අපේ ගෙවල් උදේට උයපගම එහා මෙහා කරලා කන්න. ඒ හින්දා දවල්ට ඕනේ නැහැ. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. බැරිද බත් හැදි භාගයක් විතර. පිරිසියකට දාලා ඔක බුදුහාමුදුරුවෝ ගාවින් තියාගන්න. විනාඩියක් ඇයි. බැරි කමද නොකරන කමද? අපේ දරුවෝ කරන්න ඕනේ මේවා. තාත්තලා කරන්න ඕනේ. ඔය කරලා බලන්නකො වරදීද කියලා බලන්න. පින්නතුනි වචනයකින්වත් වැරද්දක් වෙන්න දෙන්නේ. හිතේ පුදුම විදිහට මෛත්‍රිය කරුණාව ඇති වෙනවා. අපිට ඔය මෛත්‍රියයි කරුණාවයි තමයි ඕනේ. කිරීතුරුවා වාගේ ජීවිතවලට හරියනවා පින්නතුනි. මම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ මේ මනුෂ්‍යාත්ම භාවයේ තුල ඔය ගෙදර ජීවත් වෙන්න පවුල පන්සල වගේ තියාගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. ගෙදර කිසි කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් වචනයක්වත් කියන්න එපා. අපි අවුරුදු 7-800ක් ඉන්නවද නැහනේ. බොහොම පුංචි කාලයයි ඉන්නේ. ඒ ඉන්න කාලය තුල මේ හරි සතුටින් ඉන්න ආ ගෙවල් වල 20-30ක් නැහනේ 4-5 දෙනායිනේ ඉන්නේ. හරි ලෙන්ගතුව ඉන්න. නේ මගේ දුවේ මගේ පුතේ කියලා දරුවන්ට කතා කරන්න. ඊට පස්සේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා අම්මට තාත්තට කතා කරන්න. අම්මට තාත්තට හොඳට සලකන්න බලන්න. නැත්නම් මේ ගම්වල බස් එකට ක්ලිනික් එකට පයින් යන අම්මලා තාත්තලා. මේ දරුවෝ ඉන්නවා ඒ වුණාට අම්මා තාත්තා බෙහෙත් ටිකක් ගේන්න එක්කයි යන්න කෙනෙක් නැහැ. මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැහැ? ඔය මේක අහගන්න ඕන හොඳට ඈ. මම මේ කියන්නේ අම්මගේ තාත්තගේ ඉඩ කඩම් වල läගගෙන කන දරුවන්ට. පැහැදිලිද? කොයි පෞරුෂේ? අත්ති සුඛයේ තියෙන්න බෑ. කොයි අභිමානේ? ඔය සමහර දෙමව්පියන්ගෙත් වැරදි තියෙනවා. ඒ වුණාට පුළුවන් තරම් අර හම්බ කරගන්න බලන්න. මේ ලියද්දට පොල්ලක් කර හරි කාලට ඔට්ටු වෙනවනේ. මහ ගෙදරට තියෙන පෙරේතකම නැද්ද? එතකොට කියනවා අපිට නැතත් අපේ දරුවන්ට හරි තියෙන්න ඕනලු. නිකමටවත් මොලේට තේරිලා නැද්ද අපේ දරුවෝ ඊළඟට අපි වගේ මරා ගන්නවා කියලා? නැද්ද? දැන් උන් කල්පනා කරන්න ඕන මං කියනකොට. මම යම්සේද මගේ සහෝදරයොත් එක්ක ඔට්ටු වෙන්නේ. පුදුම ඉරිසියාවන්නේ තියෙනවා සහෝදර සහෝදරයෝ. එලෙසම මගේ දරුවොත් මගේ දේවල් වලට ඔට්ටු වෙයි කියලා.
එහෙම හිතෙන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් අම්මගෙන් තාත්තගෙන් අහන්නකෝ. ඔය වයසක අම්මලා තාත්තලා මෙලහට පොකරේ අල්ලන්නේ නැති බෙදන්න කියලා. ඔයම හම්බ කරගන්න බලන්න. ලැජ්ජ නැත අනුන්ගේ දේවල් ලැගගෙන කන්න. අම්මගේ තාත්තගේ වගේ. ඒව කකා තියෙන ලොකුකම් පේනව නේද? හම්බ කෙරුවා වගේ. මතක තියාගන්න. හොඳ පිරිමිකමක් තියාගෙන ජීවත් වෙන්න. හොඳ පෞරුෂයක් නඩත්තු කරන්න. ඒවා හැම පරිභෝජනය කරන එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මරා ගන්නවනේ. සමගියක් නැහැනේ. එකමුතුකමක් නැහැනේ. ඉතින් කොහෙද මේ ගන් දියුණු වෙන්නේ? එනිසා අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන තරුණයෝ දරුවෝ බිහිවෙන්න ඕනේ. මේ ගම්මානවල ඉන්න තරුණ දරුවන්ගේ මේ තරුණයන්ට හොඳ අනාගතයක් දෙන්න බෑ. අපේ තරුණ දුවලා පුතාලා මේවා හිතන්න ඕනේ. අපේ මහත්තුරු මන්නම් කියන්නේ පුතේ කොරෝනාව නවත්තලා දාන්න. එකදු මත්ද්‍රව්‍යයක්වත් මෙව්වට ගේන්න දෙන්න එපා. නවත්තලා දාන්න. අම්මා තාත්තා පුදුම විදිහට දුක් විඳිනවා දරුවෝ නොමග යනකොට. ලෙයින් මසින් ජාතක කරලා කණ්ඩ බොණ්ඩ දීලා ලේ කිරි කරලා පවවලා හදලා දහ දුක් විඳලා කරදඬු ඔස්මහත් තුනාට පස්සේ ගංජා කොටේ බොනවා නම් බීඩි සිගරට් බොනවා නම් අයිස් කුඩු ගහනවා නම් ඔට්ටු තට්ටු වෙනවා නම් අම්මට තාතෝ වේසි කියලා කුණුහරුපෙන් බැලලා කතා කරනවා නම් තාත්තට බයිනවා නම් මේ ගෙදර ගැන ගාණක්වත් නැත්තම් අවුරුදු 25ක් 30ක් වෙලා ජීවිතේ නැගිටින්න අදහසක් නැත්තම් කල්පනා කරන්න යාළුවෝ හින්දා අපි නැත්තටම නැති වෙලා කියලා. සමහරු ඉන්නවා හරි අපූර්වට ඇවිල්ලා සමහර දෙමව්පියන්ට දරුවෝ දැක්ක ගමන් වෛරයක් ඇති වෙනවා. කෙල්ලලා ඇවිල්ලා ගෙවල් වල ගහමරා ගන්නවනේ. කෙල්ලලා කියන්නේ මේ බීලා ඇවිල්ලා. දැන් මේ වෙනකොට බිරිඳට කීපාරක් විතර කුණුහරුපෙන් බැලලා තියෙනවා. දෙපාරක්. වැඩි ඇති. මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවා. ගණන් කරන්න පුළුවන්ද බෑනේ. හැමදාම ඕකනේ අපංකම ඔය හයිබ්‍රිඩ් ගතියෙන් මිදෙන්න ඕන ඉස්සරලම. නිවන් දකින්න යන ගමනේ පිරිමියෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. අපූර්වටනේ පාර එනවා විත්‍යක්වත් නැහැ. ගෙට ගොඩ වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? මේ බලන්න මේ සිතුවිලි වල ඇති වෙන හැඟීම් මේවා පෙරලා ගන්න. ඔය දරුවෝ දකින්නකොට බිරිඳ දකින්නකොට ස්වාමියා දකින්නකොට කේන්ති ඇවිස්සෙනවා නම් ඒ තුලින් සිද්ධ වෙන්නේ කේද වාචකයක් විනාශයක් විතරයි කියන එක විතරක් සිහිපත් කරගන්න. වෙනතුනේ අපේ වචනය ඔය කියන හැම වචනයක් ගානෙම වෙනතුනේ අවුව සැර වැඩි නම් ඔය අහුමුළු අස්සට ගියාට කමක් නැහැ හොඳේ. ඔය ඉන්න බෑ ගොඩක් වෙලා ඔය. කියන හැම වචනයක් ගානෙම නේ භාසදීවා කරෝදිවා කියයි නම් හෝ කරයි නම් ඒ තුලින් අකුසල් සිද්ධ වෙනවා. අර මේ පින්නතුන් අහලත් ඇති මං හිතන්නේ. අම්බපාලි කියලා ගණිකාවක් හිටියනේ. මේ අම්බපාලි ගණිකාව කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. ඒකට හේතුව තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්නතුනි කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදෙන්න හේතුව ඔය එක ආත්ම භාවයක චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ප්‍රදක්ෂිනා කරනකොට එක්තරා වයසක අසනීප
පෘථග්ජන මෙහෙණින් වහන්සේ නමකගේ කටේ තිබ්බ සෙමගුලියක් බිම හැලෙනවා. මේක දැක්කට පස්සේ අරහන්ත වාදයෙන් දෝෂාරෝපණය කරනවා. කොහොමද බයින්? කවුද මේ සෑමලුවේ සෙමහලපු වේසි කියලා බයිනෝ. දැන් ඔය කුණුහරුපයකට කියලා මේ අම්මලා තාත්තලා ඔය කටින් කියලා තියෙන්නේ ඔච්චරද? කියන වචනයක් ගන්න මේ සංසාරේ දුක් විඳින්න වෙනවා. නිකමටවත් හිතෙන්නේ නැද්ද තිරිසන් ලෝකෙකවත් උපදී කියලා? ඔයත් පොල් ගහලා තියෙනවද මේනකොට නැහැ. උයන්ඩ පිහින්න නෙමෙයි මං කියන්නේ ඔය ගහනව නේද? එහෙන ගහපන් ඇඹරියන් කොරවයන්. හරකෙක්ගේ ලණුවක් කැපුවත් මොකද කරන්නේ? පොල් ගහනවනේ. ඔය සමහරු කියනවා නේද ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. ජීවිතේ පුරුදු වෙන්න වචනකින් හරි කමක් නැහැ. හිත දූෂණය වෙලා මොකක් හරි අකුසලයක් කරනවා නම් පින්නතුනේ ඒවට මේ සංසාරේ අපිට ගෙවන්න වෙනවා, දුක් වෙන්න වෙනවා. ඒ හින්දා මම ඔයත්තන්ට ගෙවල් දොරවල් වල යෝජනා කරනවා. ඔය නිවන් දකින්න හරිය වැදගත් පින්නතුනි මේ පවුල කියන කාරණය. ඔය පවුල් පන්සල් වගේ තියෙන්න ඕන පින්නතුනි. පවුල් පන්සල් වගේ තියෙන්න ඕන. ඔය ගිනි ගන්නවනේ අපේ ගෙවල්. කිසිම සැනසීමක් නැහැනේ. අපේ තාත්තලා අපේ අම්මලා කල්පනා කරන්න ඕන දූ දරුවොත් එක්ක. දැන් කොහොමද අර ගෙදර ඇතුලේ පන්සල වගේ ජීවත් වෙන්නේ කියලා. පළවෙනි කාරණය. මෙව්වා ඉතින් අහගෙන ඉඳලා ගිහිල්ලා පුළුවන් නම් අද ඉඳන්වත් කරන්න බලන්න හොඳ. මට ඉරහඳ වගේ විශ්වාසයක් මෙව්වා කිව්වට එහෙම ගානක් නැහැ. අපේ තරුණ දරුවෝ අපේ තාත්තලා මේ සියලු දෙනාම එක්ක අහුවෙලා මේවා ගෙවල් වල භාවිතාව යොදවන්න ඕන. මම හැමදාම කියනවනේ ගෙවල් වල කතා කරන්න පුරුදු වෙන්න කියලා. කිසි සංවරකමක් නැහැ නේ කටවල් වල. මේ පැත්තේ එකට කියනවද ගෙවල් වල නැහැ. එකක් කිව්වොත් අනිත් පැත්තේ 60ක් විතර කියලා නවත්තන්න. ගෙවල් වල උත්සාහ කරන්නේම නිමෙන්නද ඇවිලෙන්නද? මේ නිමෙන්නයි යෝනේ. ඔය මේක අහන්නේ අම්මලාගෙන් තාත්තලාගෙන් හොඳේ. අදිෂ්ඨානශීලීව අහගන්න ඕන මේවා. මේ වෙනකොට ගෙදර දරුවන්ට ඇහෙන්න දෙන්න කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. තාතෝ කියලා කතා කරනවා හැරෙන්න. මර මේ පැත්තේ බොන්න නැති හින්දා සමහරට එහෙම නැතු වෙදි. බොන්න පැත්තේ ලෝක වැඩි. කතා කරන්න පුරුදු වෙන්න. ඇත්තොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙනවා කොළඹ ගියාට තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. එච්චරටම සවුත්තුද මේ නෑ? පුරුදු වෙන්න. ඔව නවත්තලා දාන්න ගම්වල. කසිප්පු එහෙම විකුණනවා නම් ඔය සමහර තාත්තලා ඉන්නවා. ඔව් මතක් වෙන්නේ අපේ ගමේ අහවලා වයි කියලා හොඳේ. පොල්ලලි ගහනවා රුපියල් 3500 විතර 2500 විතර බොනවනේ. කුලී වැඩ කරන්නෙම මොකේද? බොණ්ඩ. ගමක කවුරු හරි කොල්ලෙක් වඩියක් දැම්මොත් එහෙම ඒක ඉවර වෙනකන් අහකාවක් නැහැ. එඳ ටිකක් පාලනය වෙන්න. ඔය ගෙදරට නේ මාස් 500ක්වත් අරන් ගියපු කාලයක් මතක නැද්ද වෙදි? දරුවන්ට කන්න. මම නම් කියන්නේ මේ වගේ විකුණන්නත් එපා බොන්නත් එපා. මොකටද? මොකද්ද මේ ගමට ඇති වෙච්ච සෙපේ? මුළු ගමම එක්ක වෙලා මේ අපි හරි ගස්ස ගන්න ඕන.
මේ ඉන්න පොඩි දරුවාගේ ඉඳන් මේ පුංචි කොල්ලගේ ඉඳන් මේ අවුරුදු 12 13 පැටව බීඩි කොටවල් බොනවනේ. ඌමනාවක් නැත්නම් ගමේ ළමයි එහෙම නැති වෙන්න ඕනේ. මේ ගම්මානවල එකමුතු භාවයේ තියෙන්න ඕනේ. ඔය මන්නම් කියන්නේ අපේ තරුණ දූ දරුවන්ට සමහර කොල්ලෝ ඉන්නවනේ ගෙවල් වලින් ගිහපුවාම රෑ ගෙදර එන්නේ 11ට 12ට විතරනේ. අහනකොට කියනවා හරි කරම් ගහනවා මෙහෙ කරම් ගහනවා කාඩ් ගහනවා. අර ඕව තමයි කියන්නේ. ඔය සමහර කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් ගුලියක් හරි තියෙනවනේ. පුදුම විදිහට මේක විනාශ වෙලා තියෙන්නේ. වැඩි හිටියෝ හැදිලා ඉන්න ඕනේ. ඒ නිසා අපි ගෙවල් වල කතා බහ කරන එකේ ඉඳන් පිළිවෙලක් වෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මගේ පළවෙනි යෝජනාව හෙට ඉඳන් ගෙදර කුණු හරපයක්වත් කියන්න එපා. බැරිද නොකියින්? ඒ පෞරුෂයේ අභිමානයේ තියෙන්න ඕනේ. සමහරක් ගැහණු දරුවෝ කියනවා අරක කියලා කියන්නේ කාටද අරක කියන්නේ? තාත්තට. හාමුදුරුවනේ අරක අදත් බීලා ඇවිල්ලා. මේ හැදුණු වැටුණු ගැහණු දරුවෙක් ඉන්නවා කියන එක සමහර තාත්තලාට මතක නැහැ සත්තු වගේ හැසිරෙන්නේ. පලන කුණුහරුප කොට. ඒ හින්දා වාචාය සංවරෝ සාදු. ගෙවල් වල තියෙන්න ඕන වචනේ සංවර භාවය. අර මතකද අපේ ගංගෙවල් වල තිබ්බා ඉස්සර මේ දැන් තියෙනවද ඔර අත්තමට යනවද මේ නෑ? අත්තමට යනවා කියලා එකක් තිබ්බනේ. ඔය හරි ගස ගන්න. මං හිතන්නේ අර මරණාධාර සමිතිය වෙන්න තියෙන. සමිතියනේ අර තියෙන. ඒක හොඳයි. ලොකු පිරිසකුත් ඉන්නවා වගේ ශාලාවේ හැටියට. මේ සමිති සමාගම් වලින් මරුණට පස්සෙත් ගැඹුරුවට කමක් නැහැ මේ ගම්මාන පිටින් හදාගන්න. ඔය බේද බින්නකම් නැති වෙන වැඩසටහන. ඔය මෙව්වගේ මොකෝවත් කරන්න බැරි පින්නතුන් එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැනේ ගම්වල. පුදුම ඊර්ෂ්‍යාවක් නේ කොච්චරද කියනවනම් අර දැන් පහුගිය කාලේ වැහැලා හොදාගෙන ගියානේ වෙල් වලට එහෙම වැලි එක වුණා. වෙලේ තියෙන වැලි ටික අද ගන්න බෑනේ. 109 ගන්නද? මෙහෙනම් එහෙම නැතුවද? හදපු හැම ගෙදරකටම වැලි ගෙනල්ලා බෑවනම් බෑවේ. දවල්ද පාන්දර 3ට විතරද? මොකද මහරයාගෙන් එච්චරට මේ ගම් වල මිනිසුන්ගේ හිත හොඳයි. අය වැලි එකක් අදින්න පින්නතුනේ රජ වෙන්නද? තේක ගොබුඩක්වත් කපන්න පුළුවන්ද? 109 ගහනවා. ඔය ඉස්සරලාම ඔය පැලෙන එක නවත්ත ගන්න. ඊර්ෂ්‍යාව කියන එක ජීවිතේ පුරුදු වෙන්න කාට හරි හරියනකොට සතුටු වෙන්න. ඔය කුවකකම මේ සමහර ගම්මාන තියෙනවා පින්නතුනේ. ඔය එකනේ දෙන්නේ තමයි ඉතින් ගමකට පුදුම විදිහට කේලම් කියනවනේ. මිනිස්සු පුදුම විදිහට පද හදනවා. පුදුම විදිහට ගතු කියනවා. ඔය ඕවා ටිකක් නවත්තන්න. මේ හිතේ කයේ වචනේ සංවර භාවයේ තියාගන්න නම් ඔය ටිකක් අර අනුන්ට කඹරන එක නවත්තන්න ඕනේ. ජීවිතේ හැමදාම කරන් ඕන්න දැන් මේක බැලිය හැකි මෙතනම බැලිය හැකි මට. ඔය ඉස්සරහින් ගෙනල්ලා 10 දෙනෙක් විතර හිටවන්න ඕනේ. බිරියන් දෙනවනේ අයින් වෙන්න කියලා. මේ කලබල වෙන ගතිය අවිස්සන ස්වභාවය නිවන් දකින්න යන ගමනට පින්නතුනේ සංයමය කියන එක හරි වැදගත්.
මං දේශනා කර කර හිටියේ පින්නතුනි වෙලාව යන හොගාලා හොඳේ මං පැහැදිලි කරේ මේ පින්නතුන්ට අපේ පෞල් පරිසරය තුල පුළුවන් නම් මේ දේ හෙට ඉඳන් පටන් ගන්න මං කියලා යන්න මීරිගම පැත්තේ කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලලු තියෙන්නේ කවුද අරක කියන්නේ තාත්තා මං අහුවා ඇයි හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් අම්මට තඩි ගන්නවලු මගේ ඔය කොහරි කියපු බණක් එකම බණ තාත්තට ඇහෙන්නම දැම්ම කිව්වා එකම බණ ඔය කාලයක් දානකොට දවස් කීපයක් අපි අර කියනවනේ පින්නතුනි අහලත් ඇති මම ඕන තරම් දේශනා කරලා තියෙන ඔය බුද්ධවත කරන්න කියන එක පෞල් වල දූ දරුවන්ගේ අම්මාගේ තාත්තාගේ සමගිය එකමුතු භාවය ඔය අපේ තරුණ දුවලට පුතාලට එහෙම හොඳයි ඔය සමහර නේ පැටව ඉන්නවනේ මොකද්ද කරන්න කියන්න කියලා හිතා ගන්න බැරුව අපේ දූ දරුවන්ට අපේ තරුණ මහත්තුරුන්ට ටිකක් මේවා හිතන්න කාලේ පුතේ හොඳට ගෙදර බුද්ධවත කරන්න පුරුදු වෙන්න අර මගේ බණක කියනවා උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න කියලා. ඔය මම කියනවට කරන්නකො. පුදුම විදිහට නිමෙනවා. කවුද මේවා කරන්න ඕනේ? මේක කරන්න ඕන අපේ තාත්තලා. ඔකට කොච්චර විතර වෙලාවක් ඇයිද? කෝප්පයක් ගන්න ඔකට වතුර ටිකක් දාන්න තියලා වදින්න ඔච්චරයි. පැය කීයක් යනවද ඔකට? විනාඩි 2ක් යයි. පින්නතුනේ ඉතින් හෙට ඉර පායනවා සත්තයි වරදින්න නෑ හොඳේ. මට කොහරි කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ කියපු විදිහටම උදේට බුදුහාමුදුරුවන්ට පන් වීදුරුවේ ඉඳන් තියන්න ගත්තලු. දැන් නිකන් සිගරට් එකක් බොන කොටත් මහ මොකදෝ වගේලු. පේනවද අර වැරද්දට හිත යොමු නොකර තියාගන්න විදිය. ආයි පව් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. අපේ තාත්තලා හෙට ඉඳන් පටන් ගන්න. එක කුණුහරුපයක්වත් කියවෙන්නේ නැහැ පින්නතුනේ. එහෙම සකයි වගේ නම් සති 3ක් විතර කරලා බලන්නකො. පින්නතුනේ බුදුහාමුදුරුවෝ ඉස්සර රාකල සොලසක් බීලා මුර්ජාවෙන් ආපු නලාගිරි හස්තිය දමනය වුණේ නැද්ද? ආලවක යක්ෂය අඟුලිමාල දමනය වුණා. බුද්ධවත කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. කොල්ලා කියනවා හාමුදුරුවනේ දවසක් නැගිටිනකොට ලොකු වතුර වීදුරුවක් තියලාලු බුදුහාමුදුරුවෝ ඉස්සරහින් ගෙදර පහන තියෙන. ටික හොයන්න බෑලු දැන් මේ කවුද මේ බුදුහාමුදුරුවන්ට උදේට පෑන් තියන්නේ කියලා. කොල්ලා ටිකක් අවධානයෙන් ඉඳලා බලනකොට තාත්තා පාන්දර 4ට විතර නැගිටලා මොකද කරන්නේ? බුදුහාමුදුරුවන්ට පෑන් වීදුරුව තියෙනවා. මේ හොඳට කාපු බීපු තාත්තාගෙන. ඇයි අර පාන්දර 4ට විතර තියන්නේ? ලැජ්ජාවට. කාටවත් පේන්නේ නැහැ. පාන්දර 3ට හරි කමන්නේ ලැජ්ජායි නම් තියන්න. පස්සේ දවසක් තාත්තට කලින් අම්මා නැගිට්ටලු. ඔය එක බණක මම කියනවා අර අපේ අම්මලා මේව කරන්න ඕන ඉතින් හොඳේ. අර තාත්තට වතුර වීදුරුව පූජා කරන්න කවුද තාත්තගේ අතර වතුර එක දෙන්න ඕනේ? අම්මා දෙන්න ඕනේ. බැරිද වගේ අල්ල කරන්න? බෑ. ඇයි කරන්නේ නැත්තේ?
රුපියල් 50ක්වත් වියදම් වෙනවද? ඕව කරන්න නිච්චයක් නැහැ නේ අපිට. පිච්චිනේ ඉන්නේ. කරන්න දෙයක් නැහැ කියන තැනනේ ඉන්නේ. මේක හෙට ඉඳන් කරන්න. අර කොල්ලා කියනවා තාත්තා නැගිටිනකොට හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන විදිහටම මට හරි සතුටුයි. ඉතින් පින්නතුනේ මේ අහනකොටත් නේ බනහලා මිනිස්සු හැදෙනවනේ. ඕන තරම් හැදිලා ඉන්නවා. තාත්තා නැගිටිනකොට අර වතුර වීදුරුව හොදලා මේසෙ උඩින් තියලා. වෛරයක්ද ඇති වෙන්නේ මෛත්‍රියක්ද ඇති වෙන්නේ. සමහරට මේ පැතිවල නම් ඕකී වතුර මන් තියන්නේ නැහැ කියලා විසික් කළ වෙන එකක් තියන්න පුළුවන්. පින්නතුනේ සති දෙකක් තුනක් කරන්නකො නිමෙනවා. ඊට පස්සේ ඒ දෙන්න කතා බහ කරන්නේ නෑලු. කොල්ලා කියනවා වහන්සේ කියන විදිහටම මේවා අපේ ඔය මෙතන ඉන්නවනේ ඔය පාරේ දිහාම තරුණ මහත්තුරු ඉන්නවා. අපේ දුවල පුතාලා ඉන්නවා. කොල්ලෝ ඉන්නවනේ. අර කොල්ලට අවුරුදු 21යි. තාත්තා වැඩ ඇරිලා එනකොට ගෙදර බුදුන් වඳින්න ලෑස්ති කරවලු. ඉතින් කියලා එනවනම් මේව කරන්න බෑ හොඳේ. ඒවා ටිකක් පාලනය වෙන්න ඕන. තරුණයා කියනවා හාමුදුරනේ තාත්තා ආවලු බුදුන් වඳින්න. තාත්තට ගාත බෑ. වැඳගෙන හිටියලු. කොල්ලත් ඔය දන්නා ගාතා කියලා නිකන් හිතුණලු ඔය. පින්නතුනේ ඉතින් ආය ධර්මයට අනුව ජීවත් වුණොත් වරදින්නේ නැහනේ. ඒ දේශනාවේ අවසානයේට මං කියනවා දරුවෝ හැමදාම හැන්දෑවට අම්මටයි තාත්තටයි වැඳලා නිදා ගන්න. කොල්ලට හිතුණලු බුදුන් වැඳලා ඉවර වෙලා තාත්තට වඳින්න. මම මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න තරුණයෝන්ගෙන් අහන්නේ. අපේ දරුවෝන්ගෙන් අහන්නේ. කවද්ද පුතේ අන්තිමේට අම්මටයි තාත්තටයි වැඳේ? තාත්තයි කකුල් දෙක අල්ලලා වැඳලු. කොල්ලට තේරුණාලු කකුල් දෙක අල්ලනකොටම තාත්තා ඉකි ගහ ගහනවා. කොල්ලා නැගිටිනකොටම පින්නතුනි මේ අවුරුදු කොල්ලා නැගිටිනකොටම තාත්තා කොල්ලා බදාගෙන අඬනවලු. කොල්ලා කියනවා හාමුදුරුවනේ අවුරුදු 21කටම තාත්තා කියන හැඟීම දැනෙච්ච එකම දවස කියලා. අය කවදාවත් ඒ ගෙදර කුණුහරුපයක්වත් කියයිද? දැන් ඔය අම්මගේ තාත්තගේ වැඩේ මොකද්ද? මල් හදනවලු. මොකටද? කියන හාමුදුරුවනේ එන්න පහන තියෙන ආසනේ ලොකු වුණාලු. එන්න බුද්ධ වත කරන තැන දිගපළල වැඩි වුණාලු. ඒ දෙන්නට දැන් බුදුහාමුදුරුවන්ගෙන් තොර ලෝකයක් නෑලු. ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. පහන තියෙන තැනට යටින් මගේ ෆොටෝ එක ගහගෙන ඉන්නවා. බැරිකමද නොකරනකමද? එයි අපේ අම්මලාට තාත්තලාට ඕක කරන්න බැරි.